වීඩියෝ එකේදී අපි ගියේ බලංගොඩ ඉඳන් බොගවන් තලාව හරහා මස්කෙලියට. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම YouTube එකට ගිහිල්ලා LV මధుශංක කියලා සර්ච් කරලා ඒ වීඩියෝ එක බලන්න. මේ ගමනේදී යන්නේ නුවර ඉඳන් කිලෝමීටර් 30ක් විතර ඇතුළට වෙන්න තියෙන හුළුඟක පැත්තට. අපිට මේ සම්පූර්ණ ගමනේදී දියාලි 7ක් විතර බලා ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන 360 view එකක් තියෙන කඳු මුදුනකටත් මේ ගමනේදී යනවා. අපි මේ ගමන කොළඹින් පිටත් උනේ පාන්දර 4ට විතර. අපි නුවරට යද්දී උදේ 7:00 වගේ වුණා. නුවරින් ඉඳන් අපි මුලින්ම යන්න ඕනේ නාරම්පනාව කියන ගම්මානයට. ලස්සන පාලමක් සහ වෙල්යායක් එක්ක හුළුඟඟ බලා ගන්න පුළුවන් මෙතනදී. ඒ වගේම මෙතන හොඳට නාන්න එහෙම ලස්සනට හදලා දෙනවා හැමදේම. අපි නාරම්පනාව බාතින් ප්ලේස් එකක් බලලා ඊළඟට අපි ගියේ කුකුල්ලොය ඇල්ලට. මේක හරිම පුංචි දිය ඇල්ල. ඒ වුණාට කැලෙන් වට වෙලා තියෙන හින්දා මෙතන තියෙන අමුතුම වයිබ් එකක්. ප්‍රධාන පාරේ ඉඳන් කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනේ මේ ඇල්ල බලන්න. ඇල්ලට පයින් යන පාර නම් අමාරුවක් නෑ. හොඳට හදලා තියෙනවා. ලේසියෙන්ම ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. මේ ඇල්ලට කලින් මේ හරිය යන්න පුළුවන් හැම දෙයක් ගැනම බෝඩ් එකක් ගහලා තියෙනවා විස්තරات එක්කම. ඒ බෝඩ් එකේ පින්තූරයක් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. අපි ඊළඟට ගියේ හුළුඟඟට. හුළුඟඟ දිය ඇල්ල බලන්න. හුළුඟඟ දිය ඇල්ල බලන්න ලස්සනම පාරක් තියෙන්නේ. දෙපැත්තෙන් කඳු වලින් වට වෙලා ගස් කොළන් වලින් පිරිච්ච ලස්සනම පාරක් තියෙනවා. අපි එහෙනම් යම් මේ පාර දිගේම හුළුඟඟ දිය ඇල්ල බලන්න. ඊළඟට අපි ගියේ තාලිය වැටුනල්ල බලන්න. ඒත් GoPro එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඒ ඇල්ලට යද්දි ගත්ත ෆොටෝස් වීඩියෝස් මුකුත් ප්ලේ වෙන්නේ නැහැ. ඒත් මගේ Facebook page එකේ තියෙනවා මේ ඇල්ලට යන විදිය ඔක්කොම විස්තරේ post එකක්. මේ ඇල්ලට යන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ගිහිල්ලා post එක බලන්න. ඊට පස්සේ අපි පිටත් උනේ ජෝඩු ඇල්ල බලන්න. මේ ඔක්කොම දියාලි එක ළඟ ළඟ තියෙන හින්දා ගොඩක් වෙලාවක් යන්නේ නැහැ එක දියාලකින් තවත් දියාලකට යන්න. ජෝඩු ඇල්ල කියන්නේ කොටස් දෙකකට බෙදිලා දෙපැත්තෙන් වෙන ලස්සන ඇල්ලක්. මේ ඇල්ලට යන්න දෙන්නේ ලස්සන දේවත්වක් නැන්ද. ඊට පස්සේ අපි ගියේ ලෙබනන් ඇල්ල බලන්න. ජෝඩු ඇල්ලේ නම් කිලෝමීටර් 3ක් විතර යද්දි තමයි ලෙබනන් ඇල්ල හම්බෙන්නේ. මේ ඇල්ලට යද්දි තවත් දියාලි හම්බෙනවා. ඒත් ඒවට යන්න පාරවල් එහෙම නැහැ. ලෙබනන් ඇල්ල කියන්නේ ගල් තලාවක් එක තියෙන ලස්සන ඇල්ලක්. ඊට පස්සේ අපි ගියේ සාරියල්ල බලන්න. මේ ගමනේදී මම දැක්ක ලස්සනම ඇල්ල තමයි සාරියල්ල. සාරියල්ල කියන්නේ කොටස් දෙකකින් වැටෙන ලස්සන ඇල්ල. අපි මේ ගමන ගියේ ගොඩක් අවුව දින දවසක් හින්දා කූඩැල්ලු හැම අපිට ලොකුවට හම්බුනේ නැහැ. ඒත් මේ හැරිය වහින කාලෙට නම් ගොඩක් කූඩැල්ලු ඇති. සාරියල්ලත් බලලා අපි ගියේ කිලෝමීටර් 20ක් විතර දුරින් තියෙන 360 view එකක් බලන්න. ඒ තමයි කැලෑබොක්ක 360 view එක. එහෙනම් අපි යම් මේ පාර දිගේම සාරියල්ලත් බලලා කැලෑබොක්කට.
කැලෑබොක්කට යන පාර නම් ගොඩක්ම සවුත් වෙලා තියෙන්නේ. වාහන වලින් නම් මේ පාර යන්න ගොඩක් අමාරුයි. හොඳම දේ පහළ ඉඳන් උඩට පයින් යන එක. බයික් එකක් උනන් ගොඩක් අමාරුවෙන් තමයි උඩට යන්න පුළුවන්. කැලෑබොක්කේ උඩටම ගියාම අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. සෙම්බුවත්තේ වැව, ඒ වගේම රිවර්ස්ටන්, ඒ වගේ ගොඩක් දේවල් මේ උඩට පේනවා. කැලෑබොක්කෙන් අපි හවස 5ට විතර කොළඹ එන්න පිටත් වුණා. අපි නුවරට එද්දී හවස 6 වගේ වුණා. නුවරේ ඉඳන් කොළඹට එද්දී රෑ 9 මාර වගේ වුණා. ඉතින් මේ වගේ තවත් දවසින් ගන්න පුළුවන් වීඩියෝස් ගොඩක් තියෙනවා මගේ පේජ් එකේ. ඉතින් ඒ වගේම පේජ් එක ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.